හැම වෙලෙම මම එයාගෙන හොයනවා. ඒත් එයාට එක ගාණක්වත් නැහැ. මම එයාට ආදරෙයි. ඒකයි එයාගෙන මෙච්චර වද වෙන්නේ. එයාට කරදරයක් වෙයි කියලා. එයා වැරද්දයක් ජීවිතේට කරගනී කියලා. මට එයා නොලැබුණත් කමක් නැහැ. ඒත් එයාගේ ජීවිතේට කරදරයක් වෙන්න හොඳ නැහැ. ඉතින් මම එයාට උපදෙස් දෙනවා. හොයනවා බලනවා. හැබැයි එයාට ඒව ගාණක්වත් නැහැ. සමහර වෙලාවට අහගෙනත් ඉන්නවා. ඒත් ආයෙත් කරන්නේ ඒකමයි. සමහර වෙලාවට එයාට මාව වදයක් වෙනවා. ඔයත් සම්බන්ධතා නිසා හෙම්බත් වෙලා දින්නේ. කිසිම මානසික නිදහසක් නැහැ නේද? ඉතින් මේ වගේ අත්දැකීම් ඔයාගේ ජීවිතෙත් එකම එක අවස්ථාවක් හරි ඇති. ඒ අය නම් දන්නවා මේකෙන් නිදහස් වුණාම තියෙන මානසික නිදහස. ඒත් මම මේ කතා කරන්නේ දැනටමත් ඒ වගේ වේදනාවක් විඳින ඔයාට. අපි ජීවිතය වෙනස් කරමු. ඔයා දන්නවද? අපි අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව කෑ කරන්න ගියාම ඒ මිනිස්සු අපෙන් ඈත් වෙනවා. මොකද මිනිස්සු කියන જાතිය කැමති අමාරුවෙන් ලබා ගන්න දේවල් වලට මිසක් ලේසියෙන් ලැබෙන දේවල් වලට නෙවෙයි. ගැහණුද පිරිමිද කියලා නැහැ. හැම කෙනාම එහෙමයි. ඉතින් දැන් තේරෙනව නේද? ඔයා ගොඩක් හොයලා බලන කෙනා ඔයාගෙන් ඈත් උනේයි කියලා. ඔයාට ඔයාවත් වටින්නේ නැතුව ඒ මිනිස්සුන්ට ඔයාව වටීද? ඒ මිනිස්සු නිසා ඔයාට ඔයාව මතක වෙලා නේද හිටියේ? ඉතින් අපි දැන් වෙනස් වෙන්න ඕනේ නේද? අපි අපේම වටිනාකම තේරුම් ගමු. ඔයා කියනවා එයා ගැන හිතන එක නවත්තන්න බැහැ කියලා. ඒත් එයා ඔයා ගැන හිතන්නේ නැති එක ගැන ඔයාට හිතන්න වෙලාවක් තිබුණාද? ඔයා එයාට ආදරය කරනවා වගේම ඔයාටත් ආදරය කරන්න අපි ඉගෙන ගමු. ඉතින් ඔයාගේ ජීවිතය ලස්සන කරන්න මම යෝජනා පහක් ගේන්නම්. පළවෙනි එක තමයි අපි අපිට ආදරය කරමු. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගේ අවශ්‍යතා, ඔයාගේ හීන සහ ඉලක්ක වෙනුවෙන් කාලය වෙන් කරන්න. සතුට ගෙන දෙන දේවල් කරන්න. ඒවා සඳහා ඔයාගේ කාලය වෙන් කරන්න ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. දෙවෙනි එක තමයි අපේ හීන අපි ගොඩනගමු. වෙනත් අයගේ ජීවිතවලට යට වෙලා ඔබේ හීන හදාගන්න එපා. ඔබට අවශ්‍ය ජීවිතය ඔබේ මාවතකින් ගොඩනගන්න. ඔබේ ඉලක්ක වෙනුවෙන් කැප වෙන්න. 3. ඔයාගේ කාලය ඔයාගේ හීන වෙනුවෙන් ආයෝජනය කරන්න. වෙනත් අය ගැන අනවශ්‍ය ලෙස හිතමින් කාලය නාස්ති කරන්න එපා. ඔබේ සතුට, වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ඒ කාලය ආයෝජනය කරන්න. 4. ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්න. ඔයා ආදරයට, ගරු කිරීමට සහ අගය කිරීමට සුදුසු කෙනෙක්. ඔයාගේ වටිනාකම තේරුම්ගෙන ඔයාට ගරු කරන, ඔයාට ආදරය කරන අය සමග සම්බන්ධතා ගොඩනගා ගන්න. 5. නිදහස තෝරාගනිමු. ඔයාව වේදනාවට පත් කරන, ඔයාගේ මානසික සාමය උදුරා ගන්නා සම්බන්ධතාවලින් ඉවත්වන්න. ඔබේ ජීවිතය ධනාත්මක, ඔබට ශක්තිය ලබා දෙන අයට පමණක් ජීවිතයට ලං වෙන්න ඉඩ දෙන්න. ඔබේ මානසික නිදහස ඔබේ ජීවිතයේ ඇති වටිනාම දේ බවට පත් කරගන්න. හිතක් දිනන්න වැය කරන කාලය ජීවිතයක් දිනන්න වැය කරන්න. එදාට හිත් ගොඩක් බලා ඉඳී ඔයාගේ හිත දිනා ගන්න. ඉතින් ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගත්තාම දාලා ගිය අය පවා ඔයා ළඟට එන්න පටන් ගනී. ඉතින් ඔයාගේ කතාවත් කමෙන්ට් එකක් දාලා යන්න. ගිහින් එන්න.